මේ Mitsubishi engine වලින් තියෙන superior engine එක 4033 4030 ඉඳන් 36 එක වෙනකම්ම එකම වගේ තමයි මේ ටයිමින් නේම් ඉන්ජෙක්ටර් පම්ප් එකේ ඔක්කොම තියෙන්නේ ගොඩක් කරාවට මේ තියෙන්නේ කෑම් ෂාෆ්ට් එකේ වීල් එක මේකෙන් තමයි හෙඩ් එකට ටයිම් කරන්නේ හෙඩ් එකේ වැල් ටික අරන්න බෑන් මෙතෙන් ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ වීල් එක ඕක මෙතන අයිඩල් වීල් එක ක්‍රෑන්ක් ෂාෆ්ට් එකයි ඉන්ජෙක්ටර් පම්ප් එකයි කෑම් ෂාෆ්ට් එක ඔය සෙට් එකම එකට එකතු කරන්නේ ඒකෙන් ඔය තියෙන්නේ පවර් ස්ට්‍රේනින් පම්ප් එක ඔය ඔයිල් පම්ප් එක එන්ජින් එකේ ඒකත් තියෙන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ වීල් එකටමයි මේ සෙට් එකම එකට දුවන්න ඉතින් හරිය ටයිමින් ඉතින් තියන්නත් ඕනේ ඔයිල් පම්ප් එකත් ඉතින් සුපිරියර්ම තියෙන්න ඕනේ ඉතින් ඔය තියෙන්නේ පළවෙනියටම පටන් ගන්න ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ වීල් එක. ඕකේ තියෙන්නේ නම්බර් 1 කියලා. නම්බර් 1 ඔක අයිඩල් වීල් එකේ නම්බර් 1 කියලා මේ තියෙන දෙක අතර මැදට තමයි ඔය 1 1 එන්නේ දෙකම. මේ තියෙන අයිඩල් වීල් එකේ කෑම් ෂාෆ්ට් එකයි. ඒකේ තියෙන නම්බර් 2. ඒ දෙක ඒ තුන එකට ගන්නට සෙට් වෙන්න තිබ්බනම් හරි ඔය හරස් දැති තියෙන හින්දා පොඩ්ඩක් පරිස්සමෙන් තියන්න ඕනේ සමහරවිට එක කට්ටයක් හරි පයින්නවා. ඔය තියෙන්නේ ඉන්ජෙක්ටර් පම්ප් එකේ එක 3. මේ 3 ඒ ටික ගන්නට එකට බැලන්ස් වුණා නම් හරි. ඉන්ජෙක්ටර් පම්ප් එක විතරක් ගලවන්නලාවට මේ ටයිමින් තියන්න හදනකොට පොඩ්ඩක් ඒක පරිස්සමෙන් තියන්න ඕනේ ක්‍රෑන්ක් පුලියෙන් අරගෙන. ඔය ටික තමයි ඉතින් ටයිමින් හරි ලේසි. පරිස්සමෙන් ඉතින් තිබ්බට පස්සේ ඉතින් අවුලන්නේ ඉන්ජෙක්ටර් පම්ප් එකේ වීල් එක එහෙම ගලවපු වෙලාවට ටිකක් පරිස්සමෙන් ඒක පැත්ත මාරු වෙන්නත් ඉඩ තියෙනවා. හරි පැත්තට තියලා ඒ වීල් සෙට් එක ගන්න බැලන්ස් කරලා බැස්සුවා නම් ඉතින් ගින්දර වගේ තමයි. මේ වගේ තව ටිප්ස් ඉගෙන ගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. follow කරන්න. thank you.